හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් 6:00ට තමයි අපිට එන්න කියලා තිබ්බේ. මම යද්දී 6:47 පහුවෙලා. ඉතින් මම හිතුවේ මම පරක් වෙලා කියලා. අනේ නෑ යද්දී සමහර අය ඇවිල්ලත් නෑ. ෆොටෝග්‍රැෆර්ස්ලාත් ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් අපි පැවිලියන් එක ඔයාලා දන්නවනේ ඒක. ඉතින් ඔන්න ඔතන කට්ටිය ඇවිල්ලා අපිට එතනට තමයි එන්න කිව්වේ. එතන ඉඳලා අපි ආයේ ගියා ඇහැලවල ළඟට. ඔන්න ඉතින් සාමාන්‍යයෙන් කැම්පස් වල එක එක ක්ලබ් තියෙනවනේ. ඉතින් ඒ ක්ලබ් වල එක්සිකියුටිව් බෝඩ් එකක් අවුරුද්දෙන් අවුරුද්දට ඉන්ටර්විව් කරලා ගන්නවා. ඉතින් එහෙම 25 26 අවුරුද්දට ඉන්ටර්විව් වලින් පාස් වෙලා තේරිච්ච එක්සිකියුටිව් බෝඩ් එකේ ෆොටෝ ෂූට් එකට තමයි මේ කට්ටියම ඔෆිස් කිට් එහෙම ඇඳලා ඇවිල්ලා ඉන්නේ. ඔබතුමාගේ අදහස් දක්වන්න දිනේ. අපිට කියනද අපිට 6:00ට එන්න කියලා. තාම ඇවිල්ලා බඩු පැක් කරලා. ඔන්න ඉතින් මේ වගේ වැඩත් අපිට වෙනවා. හොඳ හොඳ පරිප්පුත් ඒ ඇස්සේ හම්බ වෙනවා. ඉතින් එහෙම තමයි මේ පොඩි පොඩි දේවල් වෙනවා. ඔන්න ඉතින් ෆොටෝස් ගහද්දී ගෑන් ළමයි වෙනම පිරිමි ළමයි වෙනම ටොප් බෝඩ් එක වෙනම එතකොට ඩිපාර්ට්මන්ට් වයිස් වෙනම ඒ විදිහට ෆොටෝ ගෲප් ෆොටෝ ගොඩක් තිබ්බා ගහන්න. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් ෆොටෝස් ඔක්කොම ටික ගන්න තිබ්බා. ඉතින් ඒකට අපි ආයේ වෙනමම තැනකට ගියා. ඉතින් ෆොටෝග්‍රැෆර්ස්ලා විදියට ආවෙත් අපේ කැම්පස් එකේම කට්ටිය තමයි. Photo shoot by Rishi. එකයි දෙකයි තුනයි ගෲප් ෆොටෝ වලින් පස්සේ අපි ගියේ ඉන්ඩිවිජුවල් ෆොටෝස් ගන්න මැනේජ්මන්ට් එකේ අලුත් බිල්ඩින් එකට. ඉතින් ෆොටෝස් ටික විතරයි කට්ටියම ගියා ගෙවල් වලට යන්න. ඔන්න ඉතින් මාත් ඉතින් ඔන්න අද දවස ගත වුණේ මෙහෙම. ඔන්න ඉතින් අදට පොඩි බ්ලොග් එක ඉවරයි. අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් බයි.